වීවර්ස් ඔන්න අදත් මම ගෙනාවා හොල්මන් කතාවක්. වටපිටා වැහෙන ශබ්ද මේ කතාවට බාධාවක් වෙනවා නම් මට සමා වෙන්න ඕනේ. මොකද මේ කතාව රෙකෝඩ් කරන්නේ උදේවරුවක. වැසි වැටෙන රාත්‍රියක කඳුකරේ පිහිටි පැරණි මන්දිරයක් දෙසට කා එකක් මන්දගාමීව ගමන් කරමින් තිබුණා. එහි සිටියේ සචින් සහ ඔහුගේ බිරිඳ නදිකා හා ඔහුගේ පුංචි දුව අමායා. නගරේ කලබලෙන් ඈත් වෙලා සති කිහිපයක් නිදහසේ ගත කරන්න ඔවුන් තීරණය කරලා තිබුණා. ඒක නිසාම ලස්සන මන්දිරයක් ඔහු මිලට රැගෙන තිබුණා. ඒත් සචින් දැනගෙන හිටියේ නැහැ මේ මන්දිරයේ බොහෝ භයානක දෙයක් සැඟවී තිබෙන බව. වසර ගණනාවක් තිස්සේ කිසිවෙකු එහි ජීවත් වී නැති බව අසල්වැසියන් ඔහුට පවසා තිබුණත් සචින් ඒවා විශ්වාස කළේ නැහැ. ඔහු හැම විටම පැවසුවේ මිනිස්සු හැම දෙයක්ම හොල්මන් කතාවක් කරගන්නවා. ඒ මන්දිරයට ගියදා පටන්ම ඔහුගේ ජීවිතයට සිදු වූයේ මහා අමුතු දේවල්. සචින්ගේ කුඩා දියණිය අමායා කාමරයේ සිට තනිවම hina වෙන හඬක් නදීකාට ඇසුණා. නදීකා කාමරයට ගොස් අමායාගේ දෙස බැලුවා. අමායා ඇඳේ ඉඳගෙන තනිව බිත්තිය දෙස බලාගෙන hina වෙනවා. කාත් එක්කද මගේ දෝණි hina වෙන්නේ? නදීකා එසේ ඇසුවා. අලේ නක්කත් එක්ක. කො මොනක්කද? අර පඩිපෙළ ළඟ ඉන්න අක්කා. දියණිය එසේ පැවසූ විට නදීකාගේ ඇඟ හීන් සීතලකින් වැසී ගියා. කාමරේ වෙන කවුරුත් හිටියේ නැහැ. ඊළඟ දවසේ උදේ ඒ ගැන සචින්ට කිව්වත් සචින් හිතුවේ ඒ දුවගේ මනක්කල්පිත යාළුවෙක් කියයි. නමුත් එදින රාත්‍රියේ ඔහුටත් ඒ දේ පෙනුණා. මධ්‍යම රාත්‍රියේ වතුර බොන්න පහළට ගිය ඔහු පඩිපෙළ උඩ සුදු ඇඳුමක් ඇඳගත් කුඩා ගැහැණු ළමෙක් දුටුවා. ඇයගේ මුහුණ කෙස් වලින් වැසී තිබුණා. අමායා දෝනි සචින් එසේ ඇසුවේ ඒ ඔහුගේ දුව කියා සිතයි. නමුත් ඒ රුව හිමින් හිස ඔසවා බැලුවා. ඒ මුහුණ අමායාගේ නොවේ. ඇස් දෙක සම්පූර්ණ කළු පාටයි. එකපාරටම එරුව අතුරුදහන් වුණා. සචින් සිතුවේ එය තමාගේ ඇස් වැරදීමක් කියලා සිතන්න උත්සාහ කළා. නමුත් ඊළඟ දින කිහිපය තුල දේවල් තවත් නරකට හැරුණා. ගෙදර දොරවල් තනිව මැරුණා. රාත්‍රී පඩිපෙළ මත කෙනෙක් ඇවිදින ශබ්ද ඇසුණා. කණ්ණාඩි තුලින් අමුතු මුහුණු දිස්සුණා. එක් රාත්‍රියක අමායා අතුරුදහන් වුණා. මුළු මන්දිරේම සොයා බැලුවත් ඇයව හමු වුණේ නැහැ. අවසානයේ සචින්ට ඇයගේ හඬ පහළ තට්ටුවේ වසා තිබූ කාමරයකින් ඇසුණා. දොර විවෘත කළාම අමායා බිම ඉඳගෙන කෙනෙක් එක්ක කතා කරනවා. දුවේ කාත් එක්කද කතා කරන්නේ? අමායා සචින් දෙසත් නදීකා දෙසත් හැරී බැලුවා. අලේ ඉන්න අක්කා එක්ක. එවිට කාමරේ අඳුරු කොනක සිට කුඩා ගෑනු ළමෙක් සෙමෙන් ඉදිරියට ආවා. ඇයගේ පාද බිමට වැදුනේ නැහැ. නදීකා හයියෙන් කෑ ගැසුවා. එක මොහොතකින් කාමරයේ සියලු ලයිට් නිවී ගියා. අඳුර පමණක් ඉතිරි වුණා. ඉන්පසු කුඩා ළමයාගේ අඬන සඬක් ඇසුණා. ආලෝකයේ ආපහු එද්දී රුව නැති වෙලා තිබුණා. ඒ සිදුවීමෙන් පසු ඔවුන් ගෙදර ඉතිහාසය ගැන හොයන්න පටන් ගත්තා. පැරණි පුවත්පත් වාර්තාවලට අනුව මීට අවුරුදු 30කට පෙර එම මන්දිරයේ ජීවත් වූ පවුලකට දාව සිටි දියණිය අතුරුදහන් වී තිබුණා. ඇය අවසන් වලට දැක තිබුණේ මේ පඩිපෙළ අසලයි. ඇයගේ සිරුර කිසිදා හමු වී තිබුණේ නැහැ. මේ කුඩා දැරියත් පඩිපෙළත් අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා සිතූ සචින් පඩිපෙළ පිළිබඳව ඉතා උනන්දුවෙන් සොයා බැලුවා. එවිට ඔහුට පඩිපෙළ යට අමුතු බිත්තියක් දැක ගන්න ලැබුණා. ඔහු එම බිත්තිය කඩා බැලුවා. එම බිත්තිය යට තිබී කුඩා ඇටසැකිල්ලක් හමු වුණා. ඒ නිමේෂාගේ බව තේරුම්ගත් ඔහු පොලිසියට දැනුම් දුන්නා.
පොලිසිය පැමිණ විමර්ශන කටයුතු සිදු කොට අවසානයේ එම ඇටසැකිල්ලද රැගෙන ඔවුන් එහින් ගියා. එකවරම මේ නිවසින් යෑමට සචින්ට අපහසු වූවා. එම නිසා ඔහු කීප දිනක් රැඳී සිටියා. නමුත් මේ මන්දිරයේ තිබූ අద్භූත සිදුවීම් ඉවරුණේ නැහැ. එක්වරම මේ මන්දිරයෙන් කෝපයටපත් ශබ්ද ඇසෙන්න පටන් ගත්තා. බිත්ති සීරන ශබ්ද, දොරවල් ගැහෙන ශබ්ද, අඳුරේ දුවන සෙවණැලි පේන්න පටන් ගත්තා. නිමේෂාගේ ආත්මය නිදහස් වුණා නොව තවත් කෙනෙක්ගේ ආත්මයක් අවදි වුණා වගේ තමයි ඔවුන්ට තේරුනේ. පැරණි ලිපිගොනු අතර ඔවුන්ට තවත් භයානක සත්‍යයක් හමු වුණා. මේ නිමේෂාව මරා දමා තිබුණේ ඇයගේ පියා බවයි සමහරුන් විශ්වාස කරේ. මන්දයත් ඔහු මානසික රෝගියෙක් බවයි සියලු දෙනා දැන සිටියේ. දියණිය මරා දැමූ පසු ඔහුත් එම මන්දිරයේම සියදිවි විනාශාගෙන තිබුණා. ඔහුගේ සිරුරත් හමු වී තිබුණේ නැහැ. නමුත් මිනිසුන් ඔහුගේ ආත්මය දැක තිබුණා. එදා රාත්‍රියේ මන්දිරේ පුරා අසාමාන්‍ය සීතලක් පැතිරුණා. පඩිපෙළ උඩින් බර අඩි ශබ්ද ඇසුණා. සෙමෙන් පහළට එන ශබ්දයි සචින්ට ඇසුනේ. සචින් ටෝච් එක අරගෙන බැලුවා. පඩිපෙළ මුදුනේ මිනිසෙක් හිටගෙන ඉන්නා. ඔහුගේ බෙල්ල අසාමාන්‍ය විදිහට ඇඹරිලා. ඇස් දෙක සුදු පාටයි. මුහුණේ මිනිස් හැඟීමක්වත් නැහැ. එයා හදිස්සියෙම පඩිපෙළ පහළට දුවගෙන ආවා. සචින් දොර වහන්න උත්සාහ කරත් දොර කඩාගෙනම ඒ රුව ඇතුළට ආවා. ඒ මොහොතේ නිමේෂාගේ ආත්මය දිස්සුණා. කාමරය තුල අඳුරු සහ සුදු සෙවණැලි දෙකක් එකිනෙකා සමග ගැටෙනවා වගේ පෙනුණා. බිත්ති කම්පා වුණා. කණ්ණාඩි කඩා වැටුණා. නිවස දෙදුරුම් කෑවා. අවසානයේ දැඩි කෑගැසීම් ශබ්දයක් සමග සියල්ල නිශ්ශබ්ද වුණා. උදේ හිරු එළිය වැටෙද්දී නිවස සාමාන්‍ය තත්වයට ආපසු පැමිණ තිබුණා. අමායා නිදාගෙන සිටියා. නදීකත් සචිනුත් ජීවතුන් අතර සිටියා. ඔවුන් වහාම එම මන්දිරයෙන් පිටව ගියා. මාස කිහිපයකට පසු මන්දිරය කඩා ඉවත් කළා. නමුත් වැඩ කරන කම්කරුවන් කිහිප දෙනෙක් එකම දෙයක් කියලා තිබුණා. කඩා දැමීමට පෙර අවසන් රාත්‍රියේ පඩිපෙළ තිබූ ස්ථානය අසල කුඩා ගෑනු ළමෙක් හිටගෙන ඉන්නවා ඔවුන් දැක තිබුණා. ඇයි කිසිවෙකුට හානි කළේ නැහැ. ඇයි සරලවම සිනාසෙමින් සිටියා. නමුත් ඇගේ පිටුපස තවත් උස කළු රුවක් නිශ්ශබ්දව බලාගෙන සිටියා. අදටත් එම ඉඩම අසලින් රාත්‍රියේ ගමන් කරන අය කියන්නේ අඳුරේ කුඩා ගෑනු ළමයෙකුගේ සිනා හඬක් ඇසෙනවයි කියලයි. ඒ හඬ පසුපස බර අඩි ශබ්ද දෙකක් ඇසෙනවා. මේක මේ කතාවේ අවසානයේද නැත්නම් තවත් අවසානයක් නැති කතාවක්ද? ඉතින් අද කතාව කොහොමද? ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් have a good day.